හෙලෝ ඉතින් මචං ඉතින් අදම් කරන්න යන්නේ අපේ ෆෝන් එකේ ඔයගොල්ලෝ දන්නවා අපි වෙන ඇප් එකක් ඕපන් කරද්දී මෙන්න විදිහට ගොඩක් ඩවුන්ලෝඩ් වෙලාවක් යනවා. ඉතින් ඕන අපි YouTube එකක් ඕපන් කරන්න ගියත් මෙන්න විදිහට ගොඩක් වෙලා ඉන්න ඕනේ මේක එහෙම නෑ මම එක්ස්ප්‍රෙස් හොයාගත්තා. ඉතින් ඒක සහ අපේ ෆෝන් එකේ ඒකට විසඳුම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් Samsung වලට විශේෂයක් තියෙනවා ඒක මම කරලා පෙන්නන්න. ඔයගොල්ලෝ අපි යන් අපේ වීඩියෝ එකට ඉතින් ඔයගොල්ලෝගේ මුලින්ම settings එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඔයගොල්ලෝ පල්ලෙහාටම හරි උඩටම හරි යද්දී iPhone කියලා හරි about phone කියලා හරි ඇති ගොඩක් අයගේ මැදක් තියෙන්න පුළුවන්. ඉතින් about phone කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට වෙන විදිහට තමයි තියෙන්න ඕන. මේ විදිහටම නෙමෙයි. මේක කොහෙද build number කියලා ඔයගොල්ලෝ එක හතර සැර මෙන්න විදිහට ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ලොක් ස්ක්‍රීන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක ඉල්ලන ඉතින් මම ඒක ගහනවා. ඊට පස්සේ මම අපේ ඩෙවලොපර් ඔප්ෂන් එක ඕන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඩෙවලොපර් ඔප්ෂන් කියන්නේ දැන්ට මොනවද කියලා. දන්නේ නැති අය ඩෙවලොපර් ඔප්ෂන් කියලා ගහන්න. ඉතින් මෙන්න උතන සර්ච් බාර් එක උනත් ගහලා හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ එළියෙන් වැටෙනවා. නැත්නම් මේ සිස්ටම් කියන එකට ගියාට පස්සේ ඩෙවලොපර් ඔප්ෂන් කියන එක තියෙනවා. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන සම්පූර්ණ සිස්ටම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මෙතන ගියාට පස්සේ ඒක පල්ලෙහාට යන්න වැරදිලා මුකුත් ඔබන්න එපා. ඔයාලා ෆෝන් එකටමයි හානි වෙන්නේ. මෙන්න විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා මචං Windows Animation Skill කියලා. ඉතින් ඒක අපි මෙන්න විදිහට 5x දාගන්න කැමති නම් ඕෆ් කරන්න. ගොඩක්ම ලෝ ෆෝන් එකක් නම් ඉතින් මම මේක 5x වගේ තමයි දාන්නේ. ඉතින් එන්න 5x වගේ දාලා ඔයගොල්ලෝ තව ටිකක් යටට යන්න. යටට ගියාට පස්සේ ඔයගොල්ලන්ට වෙන විදිහට force 4x max කියලා තියෙනවා. ඉතින් ඒක ටික් එක දාන්න ඉතින් මචං එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ෆෝන් කැමති නම් ගිහලා ඔයගොල්ලෝ DPI අඩු කරගන්න ගේම් ගාද්දී හැරෙනවා වගේ මදි නම් ඉතින් පොඩි ෆෝන් වලට ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සිස්ටම් එක අප්ඩේට් කරලා තියාගන්න. මෙන්න ඉතින් check for update එකක් දීලා අප්ඩේට් කරලා තියාගන්න ඕන සිස්ටම් එක. පස්සේ මචං ඔයගොල්ලෝ Samsung ෆෝන් එකක් තියන අය නම් මෙන්න මේ අපේ dial pad එකට ගිහිල්ලා ගහන්න තරවයි hash 99.0 කියලා ඔයගොල්ලන්ට එම ගැහුවට පස්සේ ඔයගොල්ලෝ යනවා වෙනම මේක මේ ඉන්ටර්ෆේස් එක ඔකට එයි. ඔයගොල්ලෝ එතනින් delete dump කියන එක දීලා එතනින් back වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ තියෙන temporary file එහෙම එකෙන් අයින් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ අද මේ වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන් මගේ channel එක like කරලා තියාගන්න. subscribe කරලා තියන්න. එහෙනම් ඔයගොල්ලෝ අපි Down slow when the lights on.